මේ තියෙන්නේ අපේ මෑකරල් වගාවේ ආපු පළමු කරල්. මේවා අපි වේලලා ලබන වසරටත් ගන්නවා. එහෙම තමයි අපි වගාවට ඇට එකතු කරගන්නේ. දැන් මේ ටික නම් අපිට කන්න කඩා ගන්න පුළුවන්. ඒ වගේ මෝරපු කරල් 10ක් විතර අපි වේලෙන්න හැරලා ඇට අරන් තියා ගන්නවා ලබන වසරේ වගාවට. හැම අවුරුද්දක වගේම අපේ වගාවේ වරදින්නෙම නැති එළවලුවක් තමයි මෑකරල්. ඔයාලා දන්නව නේද? විටමින් A, C, ඒ වගේම ප්‍රෝටීන් බහුල අඩංගු එළවලුවක් තමයි මෑකරල්. ඉතින් දවස් කීපයක් බලන්න බැරි වුණොත් මෙයාලගේ පිටි මකුණු හැදෙනවා. ඒ වෙලාවට ඔයගොල්ලෝ කරන්න ඕන බේකින් සෝඩා ටිකක් වතුර එක්ක එකතු කරලා දිය කරලා ස්ප්‍රේ කරන්න. එහෙම නැත්නම් වතුර හෝස් එකකින් වතුර දාද්දි ටිකක් සැරට වතුර දැම්මනම් පිටි මකුණු බිමට හැලෙනවා. තක්කාලිත් එහෙමයි. තක්කාලිත් ඉක්මනටම බෝ කරගන්න පුළුවන් එළවලුවක්. සමහර වෙලාවට කලින් අවුරුද්දේ සමයකේ බිම වැටුණු ඇටවලින්ම පැල හට ගන්නවා.